නමස්කාරය ලබන්න වටිනවා දෙවියන් වහන්සේ. ආමේන්. අපි උන්වහන්සේ සියලු ප්‍රශංසා මහිමය ගෙවන දවසේ උන්වහන්සේ අපව නම කියලා කැඳවලා තිබුණා. ඒක තමයි යෙසායා පොතේ 43 වෙනි පරිච්ඡේදයේ කියලා තියෙන්නේ. අපව ජල මැදින් ගියා. ගිනි මැදින් ගියා. උන්වහන්සේ අප සමග ඉන්නවා. අපව නම කියලා කැඳවලා අපව උසුලාගෙන යනවා දෙවියන් වහන්සේ. ආමේන්. උන්වහන්සේ අපි සියලු ප්‍රශංසා මහිම අද රාත්‍රියේ ගෙමු. ප්‍රශංසාවකින්. හලෙලූයා. ගායනා කරමු. අත්පොළසදලා ගායනා කරමු දවසේ උන්වහන්සේ. Free
උන්වහන්සේගේ පමණයි අපි ගැලවෙන්නේ ප්‍රීතිය ලබලා තිබෙන්නේ ස්වාමිනී. උන්වහන්සේ නමස්කාර කියනවා, ස්තුතිය කියනවා ස්වාමිනී. උන්වහන්සේ උසස්. උන්වහන්සේ උතුම් දෙවියන් වහන්සේ. උන්වහන්සේ ප්‍රශංසාව නමස්කාරය ලබන වටනව දෙවියන් වහන්සේ. උන්වහන්සේ කොච්චරම් උතුම්ද, කොතරම් අනර්ගද, අපිට කොපමණ බලවත් දේ උන්වහන්සේ කළා තිබෙනවද? අද උන්වහන්සේ ළඟට ඇවිල්ලා අපි කියමු ස්වාමීන් වහන්සේ උතුම් උසස් දෙවියන් වහන්සේ. ඒ කොපමණ උතුම් උසස් වුණත් උන්වහන්සේ අප වෙනුවෙන් අනුකයක් අරන් අපේ ජීවිතයේ ගෙනෙන්න ජීවන අධිකලස දෙන්න. හලෙලූයා. අද දවසේ අපි එක මෙනෙහි කරමින් උන්වහන්සේට අපි ගාන කරමු. මක්නිසා දවසේ උන්වහන්සේගේ වචනේ කියලා තිබෙනවා උන්වහන්සේ ස්වර්ගයේ උසස්ම ස්ථානයේ ඉඳන් සිටිනවා කියලා. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේට සිංහාසන රජ කරනෝ දෙවියන් වහන්සේට අපි සියලු ප්‍රශංසාව මහිමය ගෙනෙමු. රාජුගේ ශ්‍රේෂ්ඨත්වය උදාරත්වයෙන් පාලදා මිහිතලය ප්‍රීතිවේ මුළු මිහිතලය ප්‍රීතිවේ හිමි ආලෝකයෙන් වෙලී අඳුර සැඟවෙන්න තැත් කරයි එතුම් හඬට සැලෙන්නේ එතුම් හඬට සැලෙන්නේ දෙවිඳු කෙතරම් මුතුම්ද ගය අපි ගයමු දෙවිඳු කොතරම් මුතුම්ද කියලා කෙතරම් මුතුම්ද සමම දකි කෙතරම් සභාව අපගේ මොකවල විතරේ මුනාසර ගාන කරන දවසේ
Swami,
ප්‍රශංසාව කියනවා. අපි උන්වහන්සේගේ නාමයට අපි අත්පොස්සනා දෙන්නවා. අත්පොස්සනා දෙන්නවා. ප්‍රශංසාව කියනවා. මහිමය කියනවා. ඒ නාමය උසස්. උතුම් නාමය. උත්කෘෂ්ඨ වූ නාමය. රජුන්ගේ රජ. අපි ඒ නාමය උසස් කරන්න ඕනේ. ආමෙන්. අපි හැකියනම් නිවේදන සඳහා වාඩි වෙමු. අද දවසේ ඇස්පාය සභාවට සහභාගී වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝමත් ඔන්ලයින් ඔස්සේ අපිත් එක්ක සහභාගී වෙන හැම කෙනෙක්මත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද කවුරු හරි ප්‍රථම වතාවට අපිත් එක්ක සහභාගී වෙනවා නම් අපි ඔයගොල්ලන්වත් සාදරෙන් පිළිගන්නවා. අපිට වීඩියෝ එකක් තියෙනවා මුලින්ම youth camp එක සහ fundraise එක ගැන. ඒක බලලා ඉමු. We have a really good time. Watching back that video makes me so excited for the youth camp that is coming ahead. As you can see in that video, youth camp is where God really works in our youth. Last year we walked into a room and all the kids were crying till midnight. They did not leave that room till midnight. And as youth leaders, that makes our hearts so, so happy. But as you can see, youth camp is quite expensive and it can't be done without the help of everybody. And we've had some amazing people cook for us these last couple of days. And today we have our fundraiser happening outside. We are selling all the packs now for $10 because we do have quite a few packs remaining to sell. So please grab some packs as you leave. Put it in your freezer and you can use it for your meal preps this whole week. And one more thing I want to mention. We have a lot of kids who come with the means of not being able to come to youth camp, but we want to get as many youth to this camp because it's a place where they can seek God and experience God and feel His presence. And if you have it in your heart to maybe donate or even sponsor a child, it's cost about $200 to sponsor a child. We would really, really appreciate all the help because we want to get as many kids to youth camp this year as possible. So talk to me, talk to any of the leaders, and we'll help you with that as well. So please support us today and purchase some packs outside. Thank you. තරුණයන්ට ඒ කාලේ ලබන්න දෙවියන් වහන්සේ තුලේ කාලේ ලබන්න පුළුවන් වෙන්න අපි ත්‍යාගශීලී වෙමු කියලා මම මතක් කරනවා. ඒ වගේම මැයි 10 වෙනිදා මව්වරුන්ගේ දිනය සමරන්න ඉන්නවා අපි. ඉතින් ඒක බොහොම විශේෂ කාලයක්. එතකොට ඔයගලන්ගේ අම්මලා මේ ඉන්නවා නම් සහ ඔයගලන්ගේ යාළුවෝ කවුරු හරි සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඒගලන්වත් එකන් එන්න කියලා ආරාධනා කරනවා මව්වරුන්ගේ දිනය සමරන්න. ඒ වගේම මේ සතිය විශේෂ සතියක් අපේ ලයිෆ් ගෲප් පැවැත්වෙන්න ඉන්නවා. ඉතින් ලයිෆ් ගෲප් එකට සහභාගී වෙන හැමෝටම මතක් කරනවා ලයිෆ් ගෲප් එකට සහභාගී මේ සතියේ සහභාගී වෙන්න. ඒ වගේම සහභාගී වෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් අපේ නායකින්ව හමු වෙන්න කියලා මම ඉල්ලනවා. මොකද බොහොම
ලයිෆ් ගෲප් එක ඇතුලේ අපි බොහොම හොඳ කාලයක් දෙවියන් වහන්සේ තුල ගත කරනවා. සාක්ෂි බෙදා ගන්නවා. ඉතින් ඔයගලන් උනන්දු කරනවා කවුරු හරි සහභාගී වෙන්නේ නැත්තම් ඒ අත්දැකීම ලබන්න නායකයෙක්ට කතා කරන්න. ඒගොල්ලෝ ඔයගලන්ට පහසුවෙන්ම සහභාගී වෙන්න පුළුවන්. ලයිෆ් ගෲප් එක ගැන තොරතුරු ලබා දෙයි. ඒ වගේම අපිට තව වීඩියෝ එකක් තියෙනවා අපේ අලුත් දේව ගෘහය ගැන. ඒක බලලයි. Hey Aspire family, we're here together to give you all an update what's happening with our new home. First of all, we want to say a massive thank you to everyone that's given towards our new home. Your faithfulness and generosity has truly been amazing. Last year, we ran a campaign reclaiming the land to pay down the loan on the Clyde North property. Whilst we hadn't completely cleared the debt, we thank God that we got $600,000 given when we first purchased the land, $100,000 through AusNet Lease, and during our recent campaign, over $300,000 was given. Which means a total of $1 million has been paid off the debt. That means $600,000 is still to go, but there are still opportunities for you to sow into this incredible cause. We encourage you, through your prayer and devotion with God, to continue to invest into this project. That's great. We would love to see that debt as close to gone as possible before we start the building process. Now, in regards to the building process, where are we at? The engineering and the civil drawings of the project are almost complete, and the tender package is being produced as we speak, which means in the coming months we'll be sending the documents out to builders for estimations and formal quotes. And our hope and faith goal is that some aspect of the construction will commence by the end of the year. That's right, 2026. This means that significant funds will need to be obtained from banks, but also as a church, we will be looking at business initiatives to assist with the funding of the project. So, church, we ask you that you be praying with us, pray for wisdom, pray for us to find the right builder. Pray for our financial position. Pray for the church to continue to grow. And let's be praying for favour. කිව්වාගේ අපි තවත් අපේ දේව ගෘහය ගොඩනැගීමට අපි තවත් සහභාගී වෙමු. ඒ වගේම ඔයගලන්ගේ යාඥාවල දේව ගෘහයේ තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයගොල්ලෝ දීමනාවට සහභාගී සූදානම් වෙන අතරේ මම දේවාක්‍යකින් ඔයාලා උනන්දු කරන්න. 2 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි 11 වෙනි පදවල කියනවා පෞල්තුමා වපුරන්නාට බීජද කෑමට ආහාරද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයා දී ඒවා වැඩෙන්න සලස්වා ඔබගේ ත්‍යාගශීලීභාවයේ අස්වැන්න සරුසාර කරනසේක. මෙලෙස ඔබ සියල්ලෙහිදී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරනසේක. එවිට අප මගින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇති වේ. ඉතින් අපි මතක තියාගමු අපිට බීජ සපයන්නේ ඒවා වැඩෙන්න සලස්වන්නේ ඒ වගේම අස්වැන්න සරුසාර කරන දෙවියන් වහන්සේ අපිට තියෙන ත්‍යාගශීලී වෙන්න විතරයි. ඒකින්ද ඔයගලන් උනන්දු කරනවා මම එකෙන් අපි ආක්ෂා කරමු. ප්‍රේමණීය පියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද මේ දේව ගෘහයේ එකතු වෙන සෑම දීමනාවක් තුති පඬුරක් නිසා ස්වාමිනී ඔබ වහන්සේ ඒවා මෙතෙන්ට එකතු වෙන්න ඔබ වහන්සේ සලස්වා දී තිබෙන නිසා ස්තුතියි. ඒවා එකතු වෙන සෑම මාර්ගයක් නිසා සෑම ව්‍යාපාරයක් සෑම රැකියාවක් නිසා ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා. ඒවා වැඩි වැඩියෙන් ඔබ වහන්සේ තව තවත් ස්පර්ශ කරන්නට පියාණනි. ඒ වගේම ස්වාමිනී මම තවත් යාඥා කරනවා ඔබ මෙතන කවුරු හරි ඉන්නවා නම් මූල්‍යමය අමාරුකමක් තුලින් යන පියාණනි ඔබ වහන්සේ ඒ ඔවුන්ගේ අස්වැන්න තව තවත් බහුල වෙන්නත් ඒ සෑම අමාරුකමක් තුල ඔබ වහන්සේ වැඩි වැඩියෙන් ක්‍රියා කරන්නත් පියාණනි. මේ සියල්ල ඉල්ලන්නේ අපගේ පියාණන් ස්වාමින් වහන්සේගේ නාමයෙන්. තව එක නිවේදනයක් තියෙනවා නමස්කාරය යන්න කලින් අපේ වර්කින් බී එකක් තිබෙනවා ලබන සෙනසුරාදා හවස 3 සිට 6 දක්වා මැයි 3 මම හිතන්නේ පෝස්ටර් එකක් තියෙනවා බ්‍රයින් එක පුළුවන් දාන්න. ඒකට ඔබට සහභාගී වෙන්න පුළුවන් නම් ඒක අගය කොට සලකනවා.
3 සිට 6 දක්වා 3 සිට 6 දක්වා ඉන්න ඕනේ අඩුම ගානේ පැයකට හරි ඇවිල්ලා යම් කිසි දෙයක් මේ අපේ දෙවියන් වහන්සේ ගෘහය අස්පස් කරලා යන්න ඒකට දායක වෙන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒකට අතුලව අතුල දැනුම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි නැගිටලා දෙවියන් වහන්සේ නමස්කාර කරමු. නමස්කාර කරමු දවස්. ඔබේ ප්‍රේමය වෙනුවෙන් සෑම දින ඔබේ හස්තයේ වෙසෙමින් හිමිදිරි උදයේ සෑම නිදනා වේලේ දිරිගෙවන්නෙමි මා ඔබගේ සෑමදා මා ආදරේ අපි නැවතත් කියමු මා ආදරේ ඔබේ ප්‍රේමය වෙනුවෙන් සෑම දින ඔබේ හස්තයෙන් ස්වාමී හිමිදිරි උදයේ සෑම නිදනා
මාරක තනිවින් දිවිය පුරාම අපිට යහපත් වෙලා තිබෙනවා මගන්නා සෑම සුසුමක් වෙනුවෙන් ගුණ ගයන්නෙමි මා ඔබේ ආශිර්වාදයක් ගන්න කරමු ස්වාමී ඔබේ ආශිර්වාදයෙන් ස්තුතියි ඔබේ ආශිර්වාදය මා වෙත හඹායුනේ ඔබේ ආශිර්වාදය මා වෙත හඹායුනේ මාත විනිද සම කාරණා ඔබ හත පූජා කළේද ඔබේ ආශිර්වාදය මා වෙත හඹායුනේ ඔබේ ආශිර්වාදය මා වෙත හඹායුනේ ඔබේ ආශිර්වාදය මා වෙත හඹායුනේ මා දිවි හිමියේ සෑම කාරණා ඔබ හත පූජා කළේද ඔබේ ආශිර්වාදය මා වෙත හඹායුනේ ඔබේ ආශිර්වාදය ස්වාමී ඔබේ ආශිර්වාදය මා දිවි හිමියේ සෑම කාරණා ඔබ හට පූජා කළේද ඔබේ ආශිර්වාදය ස්තුතියි ස්වාමී වහන්සේ සිංහාසනයේ වැඩ සිටිනව දෙවියන් වහන්සේ එකම නාමය අපිට තිබෙන නමස්කාර කරන්න ඒ වහන්සේගේ ශුද්ධ වූ නාමය පමණයි යේසුනි වහන්සේට මහිමය ප්‍රශංසා සිංහාසනයේ වැඩ සිටිනා සෞබලේ යේසුනි මහිමාන්විත තේජසිනේ වඩිනුව අපමාදයේ වඩිනුව අපමාදයේ සභාවගේ මතක් සිංහාසන සදෙවියන් වහන්සේ Just
ස්වාමිනේ ඔබට මහිමය ප්‍රශංසා ස්වාමිනේ ඔබට ස්තුතියි. ඔබ වහන්සේ සිංහාසනයේ වැඩ සිටින දෙවියන් වහන්සේ. වහන්සේට ප්‍රශංසාව නමස්කාරය කියනවා ස්වාමී. ඔබ වහන්සේට ස්තුතියි අපගේ ජීවිතවල කරා වූ බලවත් ආස්කම් නිසා. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමී. ගෞරවය කියනවා ස්වාමී. දෙවියන් වහන්සේ ආස්කම් කරනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ බල සම්පන්න දෙවියන් වහන්සේ. නමස්කාරයෙන් නගින්න කලින් පුදුමාකාර හාස්‍යමක් උන්වහන්සේගේ ඇහුවා. ඒක පුදුමාකාරයි. දෙවියන් වහන්සේ අපගේ ජීවිතවල බලවත් ආස්කම් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ජීවමාන බව අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ බලවත් ආස්කම්. උන්වහන්සේ ඔබවත් පුරවන උන්වහන්සේගේ බලය අප්‍රසාද දෙන සබවත් පාවිච්චි කරන නිසා මේ බලවත් ආස්කම් ඔබ තුලිනුත් අත්දකින්න. හලෙලූයා. ස්වාමීනි පුරවන්න අප. ඔබ වහන්සේගේ ආත්මයෙන් පුරවන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ ආත්මයෙන් පුරවන්න. අප ඔබ වහන්සේ ආයුධ සන්නද්ධ කරන්න ආත්මිකව ඔබ වහන්සේගේ ආත්මික දේවල් ජයග්‍රහණය කරන්න ස්වාමිනේ. හාලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා ස්වාමිනේ. ගෞරව වේවා ස්වාමිනේ. සුවිශුද්ධ වූ නාමේ අපි ගාන කරමු. වචනය තුලින් ඔබ වහන්සේට මහිම ප්‍රශංසාව කියනවා. ඒ නාමයට අපි ප්‍රශංසාව ගෞරවය කියනවා ස්වාමී. ඒ උත්කෘෂ්ඨ වූ නාමය. හලෙලූයා. උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ අප සමග සිටිනවා. අද මගේ උනන්දුව අපේ සේවය උන්නාට පස්සෙත් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා මහිමය කරන්න පටන් ගන්න ඕනේ. වාහනේ තුලදී. නවත්තන්න එපා උන්වහන්සේට ප්‍රශංසා මහිමය කරන්න. හලෙලූයා. උන්වහන්සේ මෙතනින් පටන් ගත්තදී අපි දිගටම මේ සතිය පුරාට අපි උන්වහන්සේට ප්‍රශංසා නමස්කාරය ගෙනියන්න ඕනේ. ආමෙන්. මක්නිසාද උන්වහන්සේ පුදුමාකාර දේවල් අපේ ජීවිත තුළ කරලා තිබෙනවා. ආමෙන්. ඉතින් අද දවසේ අපි වාඩි වෙමු. අද දෙවියන් වහන්සේගේ වචනය අසන්න තිබෙනවා. උන්වහන්සේගේ බලවත් වචනයක් අපිට උන්වහන්සේ සූදානම් කරලා තිබෙනවා. කවුද සූදානම් උන්වහන්සේගේ වචනය අසන්න? හල්ලුවා. මමත් සූදානම්. මොකද මම නෙමෙයි අද දේශනා කරන්නේ. හalleluya. මම දෙවියන් වහන්සේගේ වචනය අසන්න ඇවිල්ලා තිබෙනවා. වචනය අසලා ඉගෙන ගන්නට. ඉතින් අද දවසේ අපි අතුලට ආරාධනා කරමු දෙවියන් වහන්සේගේ වචනය අපි සමග බෙදා ගන්න කියලා. අපි හොඳ අත්පොසනාද දීලා අපි ආරාධනා කරමු. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය අප සමග බෙදාගෙන අපේ ජීවිත ධෛර්යමත් කරන්න කියලා. Thank you Pastor. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඒ අපිට උන්වහන්සේ දුන්නා වූ ඒ අනගි නමස්කාර කාලය නිසා නේද? උන්වහන්සේගේ පවුල සමග එකතු වෙලා උන්වහන්සේව නම දෙන්න තියෙන එක මහත් ආශිර්වාදයක්. ඒ වගේම මම හිතනවා ඔබ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ තුළ ඒ ප්‍රශංසාවට ඒ නමස්කාරයට එකතු වෙන්න ඇති කියලා. ඒ හැම දෙයක් නිසා අපි උන්වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම නමස්කාර කණ්ඩායමට ස්තුති කරනවා.
අපි යාඥා කරමු. අපි වචනයට සූදානම් වෙමු. ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ ගෘහයේ සිටීමට ඔබ වහන්සේ දීලා තියෙන ආශිර්වාදය නිසා නැවත වරක් ස්වාමීනි ඔබ වහන්සේ අපිට දිනපතා කතා කරන දෙවියන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ ක්‍රියාව නිසා ස්තුතියි. ඒ මඟ පෙන්වීම ඔව් ස්වාමීනි අප තුල සිටින තනන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරන මේ කාලය තුල ඔබ වහන්සේ අපිට කතා කරන්නට යන නිසා ස්වාමීනි විශේෂයෙන් අපි යාඥා කරනවා ඒ දේ අපිට අල්ලගන්න ඔබ වහන්සේගේ ප්‍රඥාව මඟ පෙන්වීම ස්වාමීනි ඒක සරු පොළවේ වැටෙන පිණිස අපි යාඥා කරනවා. ඒක පළදරන පිණිස අපි යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි විනිශ්චයකාරයාගේ පොතට පෙරලා ගමු. අපි 6 වෙනි පරිච්ඡේදයේ අපි පළවෙනි පදේ දාන්න පුළුවන් නම් 6 වෙනි 12 පළවෙනි පදේ කිව්වේ පළවෙනි ස්ලයිඩ් එක මොනවද එතන කියන්නේ? ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට පෙනී ධෛර්යමත් බලවත් මිනිසය ස්වාමින් වහන්සේ නුඹ සමග සිටින සේකයි කිව්වේ. මම මැදින් පටන් ගත්ත යම් හේතුවක් නිසා පස්සේ ඒක කියන්න. හරි. ඊට පස්සේ අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 14 වෙනි පදයේ කියනවා ස්වාමින් වහන්සේ ඔහු දෙස බලා නුඹේ මේ බලවත් කමින් ගොස් මිදියන් වරු නැතින් ඊශ්‍රායල් ගලවන්න. මා නුඹ යවුවා නොවේදයි කීසේක. හරි. සමහර අය දන්නවා මේකේ පසුබිම. මම එතනට එන මේ පසුබිම මම මේ කතාව කියන්න නෙමෙයි උත්සාහ කරන්නේ. උන්වහන්සේ මගේ හිතේ යමක් තිබුවා ඒක ඔබත් සමග බෙදාගන්න. අපි හිතමු අපි කතා කරන්නේ ගිඩියෝන් ගැන. අපි හිතමු ගිඩියෝන් කියන්නේ හොඳ ගොවියෙක්. මම එහෙම කිව්වේ මොකද මේ කතාව පටන් ගද්දි එතන ඔහු තිරිඟු ගැන කතා කරන හින්දා. අපි ඒක දන්නේ නැහැ. නමුත් අපි හිතමු හොඳ ගොවියෙක් කියලා. එතකොට දෙවියන් වහන්සේගේ මේ දූතය ආවිල්ලා කිව්වනම් ගිඩියෝන්ට ඊශ්‍රායලයේ ඉන්න හොඳම හරි අපි හිතමු ගොවි මහත්තයා දෙවියන් වහන්සේ හරි නුඹට ආශිර්වාද කරනවා. නුඹ ඊශ්‍රායලයේ සශ්‍රීක කරන්න යනවා කියලා. හරි. ඔහුට ඒක ඔහු ඒක හොඳ බාරගනි. අහයි කොහොමද මම මේක කරන්නේ කියලා. මොකද ඔහු යමක් දන්නවා ඔහු හොඳ ගොවියෙක් කියලා. හරි. ඔහුට ඒක පේනවා. දෙවියන් වහන්සේ යමක් කරන්න යනකොට ඔහුට ඒක ලේසි. ඒ වගේම තමයි අපේ ජීවිතේත්. අපේ ජීවිතේ අපි දන්නවා මම කවුද කියලා. ඒතර මම දන්නවා මට කරන්න පුළුවන් දේවල් මට කරන්න බැරි දේවල් මට අමාරුවෙන් කරන්න පුළුවන් දේවල් මට උත්සාහ කරන්න පුළුවන් දේවල් අපි යම් ප්‍රමාණයකට දන්නවා. ආත්මික ජීවිතෙත් ඒ විදිහම. අපි බලමු ගිඩියෝන්ගේ පිළිතුර මොකක්ද කියලා. අපිට ඊළඟ ස්ලයිඩ් එකට යන්න පුළුවන්. ඒතර 14 කියනවා නේද? 14 කියූප එක ඔබ දැක්කා. දැන් 15 හරි ගිඩියෝන් පිළිතුරු දෙනවා. මොනවද කියන්නේ? ඔහු උන්වහන්සේට කතා කොට හරි අහෝ ස්වාමිනී කුමකින් මම ඊශ්‍රායල් ගලවා ගන්නද? බැලුව මැනම මම පවුලේ හරි මනස්සේ මගේ පවුල මනස්සේ ඊටාම දිලුතු පවුල. ඒ ගෝත්‍රේ මමද මාගේ පියාගේ ගෙයි ඊටාම කුඩා තැනැත්තා වෙමි. මම ඔබ උනන්දු කරනවා මම අපි මේ බෙදාගන්න දේ ඔබේ ජීවිතේ යම් එක දෙයකට සම්බන්ධ කරගන්න. ඔබට හිතලා බලන්න පුළුවන්ද ඔබ අවසාන වතාවට හරි නැත්තම් මේ ළඟදී නේද අපිව මේ විදිහට මේ වගේ පිළිතුරක් දීපු දෙයක් සාමාන්‍යයට ඒක දෙවියන් වහන්සේට වෙන්න පුළුවන් නැත්තම් මිනිස්සෙක්ට වෙන්න පුළුවන්. ඔබේ මුඛයෙන් පිටවෙච්ච වචනයක් වෙන්න පුළුවන්. මම කවුද ඒක කරන්න? නැත්තම් මම කොහොමද ඒක කරන්නේ? ඔබට ලැබිච්ච අවස්ථාවක් ඒක නුඹට අපිට මගේ කරගන්න බැරි වෙච්ච වෙලාවක්. නැත්තම් අපි හිතමු ඔබ දැන් සිටින ස්ථානය වෙන්න පුළුවන්. ඔබට තාම පේන්නේ මේ ඇස් දෙකට පේන දේ විතරයි. තේරෙනවද? ඔබට පුළුවන් ඒ වගේ දෙයක් අල්ලගන්න. මම කියන්නේ එක දෙයක්. පොදුවේ ගන්න එපා. හරි මේක මේ අපි යද්දි තේරෙයි. මම උනන්දු කරනවා ඔබව
මේ අපි යම් දෙයක් අල්ලගන්න උත්සාහ කරනවා නම් ඒක අදාළ කරගන්න උත්සාහ කරන්න එක දෙයකට. ඔබ ඒ දේ ජයගත්තොත් ඒකෙන් ඊට පස්සේ පුළුවන් ඔබට ඒ දේ තුල නැත්නම් අපි ගොඩක් දේවල් නැත්නම් සමහර පොදුවේ ගන්නවා අපිට ඒක කොහෙටවත් දාගන්න බැරි වෙනවා. මම කැමති නෑ ඒක වෙනවට. හරි? දැන් අපි පොඩ්ඩක් පසුබිමට යමු. අපි ඔබට පෙරලා ගන්න මම කැමතියි ඔබට බයිබලයේ තියෙනවා නම් ළඟ පෙරලා ගන්න 6 වෙනි පරිච්ඡේදයේ විනිශ්චයකාරයාගේ පොත. හරි? මේකේ මේ බයිබල් මම නිකන් තේරුණා නේද? ගොඩක් ඒවල මේ අපේ පොත් 66 හරි එපිස පොත කියයි හරි උප්පත්ති පොත කියයි මේකේ කියනවා විනිශ්චයකාරයාගේ පොත කියලා. හරි? ඒක තව කතාවක්. හරි. අපිට පුළුවන්ද 6 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය කියන්නේ come on නිකන් කියමු. 6:2 හරි. මෙතන මේ මම ගොඩක් කියවන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් මේක අතර පරිච්ඡේද දෙකක් අපි වැඩිපුර බලන්නේ 6යි 7යි. ඊට පස්සේ මොකක්ද උනේ කියලා ඕනනම් 8 බලන්න පුළුවන්. හරි. ඔබට යම් ගෙදර ගිහිල්ලා කරන දෙයක් තියෙනවා. හරි. මේ වෙද්දී මිදියන් වරු නිසා ඊශ්‍රායල් වරු බොහොම අසරණ තත්වයකට පත් වෙලා. හරිද? මේක පේනවද එතන කියනවා ඔබ මේක තේරුම් ගත්තොත් ඔවුන් කඳුවල තිබෙන බින් ගෙවල් මේ ගරිල්ලා සටනක් හරි ඔවුන් අසරණෙලා ඔවුන් හැංගෙන්න තැන් හොයනවා. හරි? මිදියන් වරු ඇවිල්ලා ඔවුන්ගේ වගාවන් විනාශ කරනවා. සත්තු විනාශ කරනවා. හරි? මේ හරි ඊශ්‍රායල් වරු බොහොම අසරණ තත්ත්වයක සිටින්නේ. හය කියෝ 6 මිදියන්වරු නිසා ඊශ්‍රායල්වරු ඊතා පහත් භාවයට පැමිණියාහ. එවිට ඊශ්‍රායල් පුත්‍රයෝ ස්වාමින් වහන්සේට මොර ගැසුවෝය. ඔව්. මේ අවස්ථාවේ සෙනග ස්වාමින් වහන්සේට මොර ගසනවා. මේ අවස්ථාවේ ස්වාමින් වහන්සේට සෙනග ඉඩ දෙනවා. හරි මම අලුත් තවත් විදියකින් කිව්වොත් ස්වාමින් වහන්සේට සෙනග ඉඩ දෙනවා. එතකොට ස්වාමින් වහන්සේ ක්‍රියා කරන්න මිදියන් කියන මේ පුද්ගලයාව උන්වහන්සේ තෝරගන්න. sorry ගිඩියන් කියන පුද්ගලයාව තෝරගන්න. හරි? දැන් මේ තුල අපි යමක් යනවා මම කැමති ඔබ එක තේරුම් ගන්න. හරි? එතකොට අපි අපේ පරිසරයේත් ගමු නැත්නම් අපි ඉන්න ස්ථානෙත් ගමු. මිනිස්සුયો යම් දෙයක් ගැන යාඥා කරනවා. ස්වාමින් වහන්සේ ඒ පිළිතුරු දෙන්න තෝරගන්න එක්ක කණ්ඩායමේ කෙනෙක් වෙන්න පුළුවන් මම ඔබ නැත්තම් ඔබ පමණක් වෙන්න පුළුවන්. ඔබ තුලින් තමයි ඒ දේ කරන්න වෙන්න පුළුවන්. හරි? අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි දැන් අපි 15 16 බැලුවා. මම කැමති මේ 16 පද මේක තමයි මම ආසම කොටස එක. 16 කියමු. ස්වාමින් වහන්සේද සැබවින් මම නුඹ සමග සිටින්නේමි. නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන් වරුන්ට පහර දෙන්නෙහි ඔහුට කීසේක. ඒක මම හයිලයිට් කරා. මේ තුල යමක් තියෙනවා. මෙතන කියනවා පොරොන්දුවක් තියෙනවා. එතන කියනවා සැබවින්ම මම නුඹ සමග සිටින්නේමි. නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන් වරුන්ට පහර දෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ දූතයා තුලින් හරි ඔහුව උනන්දු කරනවා. හරි? එතකොට ඔබට පුළුවන් ද මම කිව්වා වගේ ඉස්සෙල්ලා වගේ යම් කාරණයකට මේක සම්බන්ධ කරගන්න. ඔබ යම් මුහුණ දෙන දෙයක් වෙන්න පුළුවන්. මම මේක නිකන් කැටි කරන්නේ මම නිකන් අපි උදාහරණයකට ගමු. හරි? අපි ගීතිකා කණ්ඩායම ගැන කතා කරා. හරි? ගීතිකා කණ්ඩායමේ කෙනෙක්ට කිව්වා නම් හරි තව අලුත් ගීතිකා 5ක් අපි කරන්න ඕනේ. ඔව් ඒක හොඳින් ගනි. නේද? ඔව් අපි කරමු. කොහොමද කරන්නේ කියලා
එක් ගන්නවා. හරි? ඒ වගේ තමයි අපි මෙතන ඉන්නවා අපේ රැකියාව තුළ ඒ දේවල් කරනවා. අපි ඒ සම්බන්ධව අපි දන්න මොකද අපි සමහර දේවල් තුළ නේද? නැත්තම් අපි නෑ ආත්මික දෙයක් ගමු. හරි? අපි හිතමු ඔබට සුවය ගැන ලොකු අත්දැකීම් තියෙනවා. ඒ දේ ඔබ අත්දැකලා තියෙනවා. ඒ දේ තුළ ඔබ අනිත් අය උනන්දු කරනවා. ඒ දේ තුළ ඔබ යම් දෙයක් අනිත් අයට ආශිර්වාදයක් වෙනවා. ඒ පැත්ත. ඒ වගේ ප්‍රශ්නයක් ආපුවම කියන්නේ තව කෙනෙක්ට ඔබට ලේසි ඒක උනන්දු කරන්න ඔබට ඇදහිල්ල තියෙනවා ඔබ ඒ තුල සිටිනවා. ඒ වගේ පුද්ගලයෙක්ට ටිකක් වෙනත් පැත්තකින් තව දෙයක් ආපුවම අපිට ඒ දේම ඒ විදිහටම අපිට ක්‍රියා කරන්න අමාරුයි සාමාන්‍ය මිනිස්සුෙක් හැටියට. මොකද අපිට ඒ වෙලාවේ පේන්නේ ඒ තියෙන ප්‍රශ්නේ. නමුත් ඔබට ඇදහිල්ල තියෙද්දි ඔබට අත්දැකීම් තියෙද්දි ඔබ දකිනවා මම මීට ඉස්සෙල්ලා මේ වගේ දෙයක් කරලා තියෙනවා. මට ස්වාමීන් වහන්සේ මේ දේ කරලා තියෙනවා. මෙහෙම තමයි මේ වගේ උන්වහන්සේ ක්‍රියා කරන්නේ. ඔහුට ලේසි ඒ දේ තේරෙනවද? ඒ දේ තුල උනන්දු කරන්න, ඒ දේ තුල ජය ගන්න ඉදිරියට යන්න. නමුත් අපිට අලුත් දෙයක් ආපුවම අභියෝගයක් ආපුවම ඒක වෙනස් වෙනවා. ඒතර අපි මෙතනින් බලන්න යන්නේ අපි ඒ වගේ පැත්තක්. අපි උනන්දු කරන්නේ ඒ වගේ දෙයක් තුල. අපි ටිකක් ඉදිරියට යමු. මම කැමති ඔබේ බයිබලයෙන් ඒ පද ඔබ කියවනවා නම් දැන් මේ දේ කරද්දී සමහර දේවල් තියෙනවා. දැන් උදාහරණයකට කියමු අපිට නම් පොදුවේ මට කියන්න පුළුවන්. හරි අපිට ඒ වගේ දෙයක් වෙද්දී අපි ඉන්න මේ කාලය තුල අපිට යම් මඟ පෙන්වීමක් අවශ්‍ය වෙද්දී අපිට යම් දෙයක් තේරුම් ගන්න ඕන වෙද්දී අපි වචනේ කියවන්න පුළුවන්. නැත්නම් අපිට ඒ සම්බන්ධව අපේ පාලකවරුන්ගෙන් අපිට අහන්න පුළුවන්. ඒ වගේ පැත්තක් තියෙනවා. දැන් මේ ගිඩියෝන්ගේ සම්බන්ධව මේ කතාවේදී මෙතන අපි යමු 24ට 6:24. එවිට ගිඩියෝන් එහි ස්වාමින් වහන්සේට පූජාසනයක් ගොඩනගා යෙහෝවා ශාලෝම් යන නාමය ඊට තැබුවේය. ඒ අද දවස දක්වා අබ්‍රියශිර්වරුන්ට අයිති ඕප්‍රාහි තිබේ. අපි තව ඉස්සරහට 25. තවද එදාම රෑ ස්වාමින් වහන්සේ ඔහුට කතා කොට නුඹේ පියාට අයිති ගොනා එනම් සත් අවුරුදු වයස ඇති දෙවැනි ගොනා ගෙන ගොස් නුඹේ පියාට තිබෙන බාල්ගේ පූජාසනය කඩා දමා ඒ ළඟ තිබෙන ආශ්‍රාකණුව කපා දමා මේ බලකොටුව මුදුනේ නුඹේ දෙව් ස්වාමින් වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙලට සාදා දෙවැනි ගොනා ගෙන නුඹ කපන්නා වූ අශේරා කණුවේ ලී වලින් ඌ දවන පූජාවක් කොට ඔප්පු කරන්නයි කීසේක. මෙතන ගිඩියෝන්ට විශේෂිත හරි උපදෙස් වගේක් හම්බ වෙනවා. ඊට ඉස්සෙල්ලා දැන් ඔහුව උනන්දු කරනවා නේද? ඔහුට ලකුණක් අවශ්‍යයි. මම අපි ඒ ටික ඔක්කොම කියවන්න ගියේ නැහැ. හරි එතන ඔහු පූජාවක් ගෙනවපුවම එතන ඒ ස්වාමීන් වහන්සේගේ දූතයා ඒ ගලට තට්ටු කළා. හරි ඒකට තට්ටු කරපුවම ගින්දර ඇවිල්ලා ඒක පුලුස් හදමන. දැන් ඔහුගේ ඇදහිල්ල වැඩි කරනවා. ඒ වගේම මෙතන ගිඩියෝන්ට යමක් කරන්න තියෙනවා. දැන් මේක ඔහුට සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක කියවද්දී ඔබට තේරෙනවා පියාගේ ඒ පියා ගොඩනගපු ඒ පූජාසනය කඩන්න ඒ අශේර කුළුණු හරි ඒ ලී ඒකෙන් ඒක විනාශ කරලා ඒ ලී වලින් ඒ පූජාව ඒ දෙවනි ගුණාව අරගෙන ඒ දේ කරන්න. මට සමහර දේවල් නිකන් මේක කියවද එක දේවල් ඔලුවට ආවා නේද? සමහර වෙලට දෙවන් වහන්සේ අපිට යම් මඟ පෙන්වීමක් තියෙද්දි දෙද්දි අපිට බාගෙට යමක් එද්දි අපි ටක් ගාලා හා කියලා ඒක කරන්න යනවා. හරි ගිඩියෝන්ට බොහොම පැහැදිලි විශේෂිත උපදෙස් දෙනවා. මේ සත්‍යව පාවිච්චි කරන්න. මේ විදියට කරන්න. ඒ ලී වලින් මේක කරන්න. හරි සමහර වෙලාවට අපිට එහෙම මඟ පෙන්වීමක් අවශ්‍යයි. තේරුම් ගන්න. සමහර වෙලාවට අපි හදිස්සි වෙනවා දේවල් කරන්න. උන්වහන්සේ මොකක්ද අපිට කියන්නේ? මොන වෙලාවටද මේක කරන්න කියන්නේ? කොහොමද කරන්න කියන්නේ? වැදගත්. මෙතන තව අපි ඉස්සරහට යද්දී නේද ඒක අපේ ජීවිතේ මේවා කරගමු.
හරි දැන් මෙතන සමහර දේවල් තියෙනවා අපි අපේ ආත්මිකව අපි ඉස්සරහට යද්දිත් මීට ඉස්සර කරපු දේවල් තව දුරටත් ඒක අපිට හරි නැහැ කියලා අපිට තේරෙන අවස්ථාවක් තියෙනවා. දැන් මෙතනදී කතා කරන්නේ ඔහුගේ පියාගේ දෙයක් ගැන. ඒකත් වෙන්න පුළුවන්. අපි සමහරලාට අපේ පවුලේ දේවල් වෙන්න පුළුවන්. ඒක අපේ පවුලේ සාමාන්‍ය. නමුත් ස්වාමින් වහන්සේ තුල ඒක ගැලපෙන්නේ නැහැ. සමහරලාට මේ ඕස්ට්‍රේලියාවේ ඒ දේ සාමාන්‍යයි. නමුත් අපි ආත්මිකව උන්වහන්සේ තුල මොහු කරා යද්දී අපිට තේරෙන්න පුළුවන් නෑ තව දුරටත් ඒක මට ගැලපෙන්නේ නැහැ. මගේ පවුලට ඒක ගැලපෙන්නේ නැහැ. හරි? ස්වාමීන් වහන්සේ සමහර දේවල් අපිව සමහර දේවලින් අපිව වෙන් කරනවා. සමහර දේවලින් අපිව අයින් කර ගන්නවා. හරි? විශේෂයෙන් ඒ දේ තුල නේද මෙතන මම ඒක පැහැදිලිව දැක්කා. ගිඩියොන්ට ස්වාමීන් වහන්සේ කියනවා මේ දේ ඒ පියාගේ ඒ ප්‍රශ්නේ හරි ඒ දේ කරන්න ඕනේ. මෙතන ඔහුට ප්‍රශ්නයක් තියෙනවා. හරි? මේ සෙනගක් මැද්දේ මේක කරන්න ඕනේ. හරි? ඒකට විරුද්ධව ඉන්න ගොඩක් ප්‍රශ්න මේ කට්ටිය තියෙන මේක ලේසි වැඩක් නෙමෙයි. ඔහු ඒක නිසා ඒක රාත්‍රී කාලේ කරන්න තීරණය කරනවා. හරි? ඔබ කියවොත් තේරෙයි. ඊට පස්සේ කොහොමද ඒකේ පියා ඔහු වෙනුවෙන් හිට ගන්න ඒක පස්සේ කතාව. හරි? ඉතින් මම මේකේ තව කොටසක් හැටියට මේක දකිනවා. මොකක්ද දකින්නේ? සමහර වෙලාවට මේ වගේ උන්වහන්සේ අපිව යමකට සූදානම් කරද්දී උන්වහන්සේ අපිට යම් දේවල් පෙන්වනවා. අපිව ආත්මිකව අපිව තවත් තලයකට ගේන්න. නැත්නම් අපිව තවත් උන්වහන්සේට ලං කරගන්න අපේ ඇදහිල්ල වැඩි කරන්න නැත්නම් අපේ ආලේපේ වැඩි කරන්න. මම ඒක දකින්නේ අපි දැක්කොත් 34 වෙනි පදයට යන්න පුළුවන්. අපේ ස්ලයිඩ් එක බලන්නත් පුළුවන්. ස්වාමින් වහන්සේගේ ආත්මය ගිඩියොන් කෙරෙහි පහළ වූවේය. ඔහු හොරණෑවක් පිම්බේය. එවිට අබියෙක්වරු ඔහු ළඟට රැස්වූහ. අතර 34 දැන් මේ මෙතන 32 31 වෙද්දි කියනවා ඔහු කොහොමද අර ස්වාමින් වහන්සේ කියපු දේ කරේ පියාගේ ඒ අශේර කුළුණු ඒව කඩා දමලා ඒ පූජාව කරලා ඔහු ඒකට යටත් වුණාම ඒකට කීකරු වුණාම මෙතන කියනවා ස්වාමින් වහන්සේගේ ආත්මය ගිඩියොන් මතට ආවා. එතකොට ඒක දැන් අලුත් ගිවිසුමේ ඉන්න අපිට ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. අපි උන්වහන්සේට කීකරු වුණාම අපි යටත් වුණාම උන්වහන්සේ අපිව තවත් මට්ටමකට ගෙනියන ආත්මික. අපිට තියෙන මඟ පෙන්වීම නැත්තම් ඒ තුල ඒ උන්වහන්සේ අපිව ඒ ආලේපය තුල තවත් ශක්තිමත් කරනවා. ඒක තමයි දෙවෙනි කොටස. මේක දැන් අපි බැලුවා මොන වගේ පරිසරයක්ද තියෙන්නේ මොන වගේ ස්ථානයකද මෙතන ඉන්නේ. දැන් අපි බලමු ගිඩියොන්ගේ ජය ගැන. ඒකෙන් අපිට ගන්න පුළුවන් යම් දේවල් ටිකක්. අපි ටිකක් කියවන්න යනවා. මම කැමති මම කතා කරන රට මේ වචනයෙන් අපි මේ දේවල් බලන්න. අපි 7 වෙනි පරිච්ඡේදයට යමු. අපිට පටන් ගන්න පුළුවන් නම් 3 වෙනි පදේ. එබැවින් බයද තැති ගැන්මද ඇති කවුරු නමුත් ගිලියත් කන්දේ සිට හැරියේ වැයි සෙනගට ඇසෙන්නට ප්‍රසිද්ධ කරපන්නයි කීසේක. එවිට සෙනගගෙන් 22000ක් හැරී ගියෝය. දසදහසක් ඉතුරුව සිටියේය. දැන් මම මේ කතාව ඔක්කොම කියන්න යන්නේ නැහැ. හරි. කෙටියෙන් කිව්වොත් ඒ හරිය පොඩ්ඩක් ඔබට මොකද අලුත් අය ඉන්නවා. ඔබට යම් දෙයක් අල්ලගන්න. එතන මාතෘකාව ඔබට බලන්න පුළුවන් ගිඩියොන් සහ 300 දෙනා ලැබපු ජය කියලා. හරි. දැන් මෙතන කියනවා දෙවියන් වහන්සේ කියනවා දැන් සෙනග ලෑස්ති මේක මම කතාව කියන්නේ නැහැ. මෙතන හොරණෑ පිම්බා සෙනගාව. හරි. දැන් සටනට යන්න සූදානම්. හරි. දැන් කියනවා ස්වාමින් වහන්සේ කියනවා 32000ක් වැඩි. හරි. සමහර වෙලාවට උන්වහන්සේ ක්‍රියා කරන විදිහත් අපිට තේරුම් ගන්න ඕනේ. කියනවා 32000ක් ගිහිල්ලා ජයගත්තොත් මිනිස්සු කියයි සමහර අය කියයි නැත්නම් සමහර වෙලාවට කියයි අපේ බාහුවේ ශක්තිය අපිට ජය දුන්නා. අපේ එකමුතුකම අපිට ජය දුන්නා. උන්වහන්සේ කියනවා නෑ මේ සෙනග අඩු කරන්න ඕනේ.
හරි? ඒකට නිකන් අඩු කරන්න නෙමෙයි ඒකට යම් විදිහක් කියනවා. හරි? මෙතන කියනවා බය තැතිගන්ම තියෙන අයට යන්න කියලා. එතකොට 22000ක් ගිහිල්ලා 10000ක් ඉතුරු වෙනවා. අපි තව ඉස්සරහට යමුකෝ. අපි ස්ලයිඩ් එකෙන් අපි බලමු. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත්. ඊට පස්සේ ඒ 10000 කොහොමද අඩු කරන්න කියලා හරි යම් මඟ පෙන්වීමක් තියෙනවා. හරි මේ පාසුදිත එක දවසක් නෙමෙයි මම හිතුවා දවස් දෙපාරක් විතර මේ හරිය කියවලා තියෙනවා. හරි. නමුත් කමක් නෑ අපි ආයෙ පොඩ්ඩක් නිකන් මතක් කරගත්තොත් එතනත් කියනවා සෙනගව වතුර ළඟට අරගෙන යන්න. ඔවුන්ව එතනදී පරීක්ෂා කරන්න. හරි. ඔවුන් වතුර බොන ආකාරය. කෙටියෙන් කිව්වොත් ඒ කියන්නේ සතුරායේදී ඒ කියන්නේ ඔවුන්ගේ ඔළුව ඕන් බිම දාලා ඔක්කොම ආයුධ බිම තියලා බොන්න නැතුව තනි අතෙන් වතුර අරගෙන මෙහෙම කට ළඟට අරගෙන බොන අයව. ඒ අය විතරක් තියාගන්න. අනිත් අයට යන්න කියන්නේ. හරි. කෙටි කරොත් ඔබට පුළුවන් කියවන්න ඒක 300 දෙනෙක් ඉතුරු වෙනවා. හරි. දැන් ඔබට හිතා ගන්න පුළුවන් 300 දෙනෙක් ගිහිල්ලා මේ සෙනග මෙතන මේ කතාව මුලදී කියවනවා මේ සෙනග ඇවිල්ලා මේ මිදියන්වරු හරි අනිත් ජාතිවුන් ඔවුන් පළඟැටිය වගේ මුළු ප්‍රදේශයම හරි වට කරගෙන ඉන්නේ. මේ සෙනගගෙන් ජය ගන්න ගිඩියොන්ට දෙනවා කී දෙනෙක්ද? 300 දෙනෙක්. හරි. එතන අපි තේරුම් ගමු නේද? අපි උන්වහන්සේ ගෞරවය ලබන්නට වටින දෙවියන් වහන්සේ. ඒ දේ අපි උන්වහන්සේට දෙන්න ඕනේ. අපි ඒක තේරුම් අරගෙන අන්තිම මොහොත වෙනකන් ඉන්න. මට මේ වගේ දෙයක් සමහරවිට මගේ කටින් මම කියලා තිනවා මට පිළිතුරක් නැති වෙලාවට ස්වාමින් වහන්සේ පුදුම විදියට පිළිතුරු දෙනවා. ඒ කියන්නේ මම කියන කෙනා අඩු වෙලා ඇත්තට මට මේ වෙලාවේ හිතෙනවා නෑ අපි එතනට යන්න ඕනේ නැහැ. අපි එතනට යන්න ඉස්සෙල්ලා මම ස්වාමින් වහන්සේට ඉඳ දුන්නා නම් උන්වහන්සේ ඊට ඉස්සෙල්ලා ක්‍රියා කරනවා. ඒ වගේ නේද අපිට නේද උන්වහන්සේ යම් දේවල් මතක් කරලා දෙනවා. ඔව් උන්වහන්සේ අපි දේවල් අල්ල ගන්න ඕනේ. ඔව් දැන් මෙතන කියනවා කෙටියෙන් කිව්වොත් ඔව් ඊට පස්සේ දැන් මේකට සලස්මක් තියෙනවා. හරි මම කෙටියෙන් කියන්න. ඔවුන් කරන්න යන්නේ ලොකු කලගෙඩියක් ඇතුලේ පන්දමක් දාගන්නවා. හරි පන්දම පත්තු කරලා තියෙන්නේ. ඔවුන් තුන් පැත්තකින් ගිහිල්ලා එක වෙලාවට මේ කලගෙඩිය බින්දිනවා. එතකොට මිනිස්සු එකපාරට ගින්දර දකිනවා මේ විරුද්ධකාරයෝ. හරි සේනාව දකිනවා. හරි ඔවුන් කෑ ගහනවා. ගිඩියොන්ගේ කඩුව හරි අපි මේ පදේ පොඩ්ඩක් බලමු තව ඉස්සරහට ගිහලා. අනිත් ස්ලයිඩ් එකට යන්න පුළුවන්. එක දෙයක් අමතක වුණා. ඒකත් කියමු. හරි. දැන් ගිඩියොන්ට අවශ්‍යයි යම් තව දුරටත් ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් වීමට. ස්වාමීන් වහන්සේ කියනවා එදා රෑ ස්වාමීන් වහන්සේ ඔහුට කතා කොට නැගිට කඳවුරට බැස යන්න. මක් නිසාද මම එය නුඹ අතට පාවා දෙනුමි. යරිකෝ පවුරදිත් මේ වගේ දෙයක් කියනවානේ. හරි. හරි. බලාපන්න යරිකෝ පවුරද හරි සෙනගද ඒ රජ්ජුරෝද නුඹේ අතට පාවා දීලා තියෙන්නේ. උන්වහන්සේ කරලා ඉවරයි. හරි ගිහිල්ලා ඒක අත්පත් කරගන්න. ඒ වගේ දැන් මෙතන කියනවා නුඹ අතට පාවා දුන්නා. හරි මේක කරලා තියෙන්නේ. එතකොට ඒක ක්ලේම් කරන්න දෙන්නේ. ඒක ලබා ගන්න තියෙන්නේ. දැන් මෙතනදී ඔබට කියවන්න පුළුවන්. හරි අපි අනිත් පදයට ගියොත් එතන මොකද්ද කියන්නේ? දැන් ගිඩියෝන් යනවා මේ කියපු විදිහට කඳවුරට. සතුරු කඳවුරට. හරි ගියාම ඔහුට ඇහෙනවා ස්වාමීන් වහන්සේ කරලා තියෙන දේ. මේ ස්වප්නයක් මෙතන කියනවා ස්වප්නය කීමත් ඒකේ තේරුමත් ගිඩියෝන් ඇසූ විට ඔහු নমස්කාර කොට ඊශ්‍රායල් කඳවුරට හැරි ගොස්. හරි එතන ඔහුට ඇහෙනවා මේ කඳවුරේ ඉන්න මිනිස්සෙක් කියනවා මෙහෙම යව රොටියක් පෙරලමින් ආවා. හරි අපි ඔය එක්කම කියවන්න යන්න. ඒක පොඩ්ඩක් බලමුද ඒක ලස්සන. අපි 14 කියවන්න පුළුවන් නම් 7 අනික් තැනත්තා උත්තර දෙමින් මේක ඊශ්‍රායල් මිනිසෙකු sorry 13 ඉඳලා පටන් ගන්න. බලව මිනිසෙක් තවත් එක්කෙනෙකුට ස්වප්නයක් කියමින්
මම ස්වප්නයක් දුටිමි. යව රොටියක් මිදියන් කඳුරකට පෙරලී ඇවිත් එය කුඩාරම දක්වා පැමිණ ඊට හැපි ඒක වැටෙන්නට පහර දී ඒක පෙරලා දමා තිබෙනු දුටිමීය. අනෙක් තැනැත්තා උත්තර දෙමින් මේක ඊශ්‍රායල් මිනිසෙකු යෝවේෂ්ගේ පුත්‍ර වූ ගිඩියොන්ගේ කඩුව මිස වෙන දෙයක් නොවේ. ඔහු අතට දෙවියන් වහන්සේ මිදියන් වරුද මුළු සේනාවද පාවා දී තිබේයි කිව්වේ. ඒ සිහිනය ඒ මනුස්සයා විස්තර කරද්දී හරි ගිඩියොන්ට තමාගේ කනට ඒක ඇහෙනවා. හරි එතකොට ඔහුගේ ඇදහිල්ල වැඩි වෙනවා. ඔහුට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. හරි ඊට පස්සේ ඔහු කඳුරට ගිහිල්ලා සෙනගව සූදානම් කරලා හරි උන්වහන්සේ ජය දෙනවා. හරි ඒ උල්වර අර්ථන අර යරිකෝවේ කරා වගේ. හරි 7 වෙනි දවසේ ඔල්වර සන්දෙද්දී ඒ යරිකෝ පවුල කඩාගෙන වැටෙනවා වගේ. හරි මේ මෙතනදිත් ඒ සෙනග පන්දන් එළිය දකිද්දි ඒ හොරණෑ ශබ්දය ඇසෙද්දි එක අතකින් හොරණෑව ගහනවා. හරි ඒ වගේම කෑ ගහනවා. මේ සෙනග තුල මරණ බිය ඇති වුණා. එතන කියනවා ඒ එකිනෙකනාගේ කඩුව ඔවුන්ගේ කඩුව ඔය ඒ සෙනගයටම විරුද්ධව උන්වහන්සේ මහත් දෙයක් කරනවා. ඊට පස්සේ ඔවුන් කියවන්න පුළුවන් අපිට මේ අයව එලවගෙන ගිහිල්ලා ඔවුන් ඒ ජය ලබනවා. හරි එතකොට මේ දේ තුල අපිට සම්බන්ධ කරගන්න ඒ දේ අපි බලනවා. මම නිකන් උදාහරණයකට අපි ගමු. අපි මේ දවස්වල නැත්නම් මේ ටිකේ නේ අපි දැන් පාස ග්‍රෑම් පාස ජූලි බෙදාගත්තා. අපේ ගොඩනැගිල්ල කොතනද තියෙන්නේ? ඔබට මතක ඇති නේද? අපි දැන් ටික කාලයකට ඉස්සෙල්ලා ඒ කුඩා දරුවෝ තරුණ දරුවෝ ඔවුන් අවුරුදු 10කින් මොනවද දකින්නේ කියලා ලියලා හරි ඒක අපි ඒ ස්ථානයේ දැම්මා. එතකොට අපි ඒක බලන්න යනවා ඉස්සරහට. හරි එතකොට අපි ඇදහිල්ලෙන් නේද අපිට දැන් මම මෙතන දකින්නේ අපිට පේන දෙයි දකින දෙයි කියන එක. ඇහෙන දේ නේ සාමාන්‍යයෙන් අපිට පේන පරිසරයේ තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මොකද්ද අපිට බලන්න කියන්නේ? එතකොට දැන් එතනදී අපි එතනට ආයෙ ගියොත් එහෙම නේද ඒ ගොඩනැගිල්ල අපි ඇදහිල්ලෙන් දකිනවා. ඒකේ নমස්කාර කරනවා නැත්නම් ඒ නේ අපි ඇසුවා ඒ වගේ සාක්ෂි නැත්නම් ඒ වගේ දේවල් එතන ලියලා තිබ්බා. සමහර වීඩියෝස් තිබ්බා ඔබ දැක්කා නේද? ඉතින් අපි ඒක අරගෙන අපි ඇදහිල්ලෙන් ඒකට සම්බන්ධ වෙනවා. ඒ වගේ තමයි ඔබ මං කිව්වේ ඔබ යම් දෙයකට මේක සම්බන්ධ කරගන්න ඕනේ. ඒකෙදිත් ඔබ දකිනවා ඇදහිල්ලෙන් ඔබ ඉන්න ස්ථානේ නැත්නම් උන්වහන්සේ අපිට මඟ පෙන්වද්දි හරි ඔව් උන්වහන්සේ කරන්න යන දේ නේද අපිට පේන්නේ සාමාන්‍ය පරිසරය. නමුත් අපි බලන්නේ ඇදහිල්ලෙන් උන්වහන්සේ අපිට සූදානම් කරලා තියෙන දේ. උන්වහන්සේනේ මෙතන කිව්වා වගේ බලව මම මේ දේ කරලා තියෙනවා. අපි ඇදහිල්ලෙන් ඒක දකිනවා. අපි ඇදහිල්ලෙන් ඒක ක්ලේම් කරනවා. අපි ඇදහිල්ලෙන් ඒක අල්ල ගන්නවා. අපි මම මේක දැම්මේ නෑ එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18ට අපි යමු. අපි එතනින් ඉවර කරන්න යනවා. මෙතන මොකක්ද කියන්නේ? උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත් ශුද්ධවන්තයන් තුල වූ උන්වහන්සේගේ උරුමයේ මහිමේ සම්පත කියාත් කිමෙක්ද කියාත් අදන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත් නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන ලෙසත්ය. හරි. මෙතන පවුලතුමාගේ යාඥාව. හරි. ඔහු ගොඩක් දේවල් කියනවා. නමුත් මේ කොටස මෙතන කියනවා අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කුමක්ද කියලාත්. නුඹලාගේ ඒක දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදෙන පිණිස යාඥා කරනවා කියන්නේ. ඒ උන්වහන්සේ අපිට දීලා තියෙන දේ අපිට ඇදහිල්ලෙන් දකින්න. ඒ කැඳවීම උන්වහන්සේ මොනවද අපි හිතමු ඔබ දැන් මේක මොකකටද මේක සම්බන්ධ කරගත්තේ? ඒ දේ ආත්මිකව දකින්න. ඒ දේ අපිට අල්ලගන්න. ඇදහිල්ල තුළ. අපිට ඒ මඟ පෙන්වීම අවශ්‍යයි. ඒ ශක්තිය අවශ්‍යයි.
එතනින් නවත්තන්න යනවා. මෙතන නේද? මම එක කොටසක් ආයෙ පොඩ්ඩක් මතක් කරන්න. අපි කිව්වා ඒ ගිඩියොන්ට යමක් කරන්න තිබ්බා. ඒ පියාගේ ඒ තිබිච්ච ප්‍රශ්නයක් සම්බන්ධ. එතනදී නේද සමහර වෙලාවට දැන් ඒක අපි කතා කරේ දැන් ගිඩියොන් සම්බන්ධව ඔහුගේ පියාගේ දෙයක්. මම කිව්වේ ඒක සමහරට ඒක අපේ කොටසක් වෙන්න පුළුවන්. රෝම පොතේ කියලා රෝම 12:1 කියනවා අපේ ශරීරයන් ජීවමාන යාගයක් හැටියට උන්වහන්සේට ඔප්පු කරන්න. හරි? ඒක අපේ ආත්මික සේවය. හරි? එතකොට අපි ශරීරයන් කියලා ගත්තම එතකොට අපේ ශරීරය අපේ හැඟීම් නැත්නම් අපි කරන දේවල් සහ අපි හිතන දේවල් සහ අපේ ඒ බලාපොරොත්තු හැම දෙයක්. එතකොට මම කිව්වා වගේ අර අපි ඉදිරියට යද්දි සමහර දේවල් අපිට අත්හරින්න වෙනවා. මම ඒක ආයෙ මතක් කරනවා. සමහර දේවල් අපිට තේරෙනවා මේ අපි මේ තත්ත්වයේ ඉඳලා තව ඉස්සරහට යද්දි මේක මට ගැලපෙන්නේ නැහැ. සමහර දේවල් අපි ඒ තීරණ ගද්දි අපිට අවශ්‍ය උන්වහන්සේගේ ඒ මඟ පෙන්වීම ඒ දේවල් තවත් ශක්තිමත් වෙනවා. ඒකත් එක්ක මම අවසන් කරන පාසුදිතට බාර දෙන්න. අද හොඳ අත්පොසනාදෙම මේ වචනේ අපි ඇහුවට දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ගිඩියෝන් කරාවුද ඊටමත් මහත් වූ දෙයක්. එයා හැංගිලා හිටියේ. එයා බය වෙලා හැංගිලා හිටියේ අනේ මේ මම වටින්නේ මම පණුවෙක් කියලා කිව්වා එයා. නමුත් දෙවියන් වහන්සේ එයා උසස් කරා. ආමේ ඊට පස්සේ පුදුමාකාර ලෙස දෙවියන් වහන්සේ එයා පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒක තාමත් අලංකාර දෙයක් අපි දකින්න. දෙවියන් වහන්සේ අපිව, ඒ කියන්නේ අපිව නිකන් ඒ කියන්නේ කිසිම ගාණක් නැති අයව උන්වහන්සේ උසස් කරන විදිය. ඉතින් කවදාවත් ඔබගේ තරාතිරම බලන්න එපා. දෙවියන් වහන්සේ ඔබ උසස් කරන්න කියලා ඔබ පාවිච්චි කරන්න යන විදිය ඊටමත් පුදුමාකාරයි. ඒ නිසා මගේ උනන්දුව ඔබට එයාගේ ඉගෙන ගන්න පුළුවන් නම් දෙයක් අපි ඇදහිල්ලේ ඇස් වලින් දකින්න ඕනේ. දෙවියන් වහන්සේ මං ගැන මොනවද හිතන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබවත් මාත් උන්වහන්සේ කැඳවලා තිබෙනවා. ඉතින් සමහරවිට ඕගලන් ආත්මික සටන් ජයග්‍රහණ කරන උන්වහන්සේ පාවිච්චි කරයි. එක්කෙනෙක්ගෙන් නේද? එක්කෙනෙක් වගේ පෙන්වනවා කියලා කියනවා. ඒ වගේ ඒ නිසා කවදාවත් මගේ මත ඔබ මත කිසි විටකත් ඔබගේ ඇදහිල්ල දමා ගන්න එපා. මගේ උනන්දුව ඒක අද දවසේ අපිට ඉගෙන ගන්න පුළුවන් වැදගත් ඉගෙනගේ පොතෙන් ඒ පණුවෙක් කියව මනුෂ්‍යයා දෙවියන් වහන්සේ පුදුමාකාර ජීවිත පරිවර්තනයක් කරලා දෙවියන් වහන්සේ ඔසවලා උන්වහන්සේ බලවත් දේවල් වලට පාවිච්චි කරා. 300කින් හමුදාවල් පරාජය කරන්න පටන් ගත්තා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒ වගේ පණු සන් කෙනෙක් එක්ක දෙවියන් වහන්සේට පුළුවන් අපි වගේ පණු නොවන sons and daughters ලව පාවිච්චි කරන්න. ආමෙන්. කවුද ආමෙන් කියන්නේ? ආමෙන්. කවුද සූදානම් මේකට? ආමෙන්. අපි යාචනා කරමු. ස්වාමීනි මේ මොහොතේ අපි ඔබ වහන්සේට අනේක වරක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපව ඔබ වහන්සේගේ දරුවෝ දැරියන් කරලා තිබෙන නිසා පියන් වහන්සේ මම යාචනා කරන මේ කාලය තුල ඔබ වහන්සේ මේ සභාවේ ඉන්නව සෑම දරුවෙක්ටම දැරියෙක්ටම ඔබ වහන්සේගේ ආත්මික දැක්ම ගෙනෙන්න. ගිඩියෝන් ආත්මිකව දැක්කා වගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දිව්‍යමය එළිදරව්වක් ඔබ වහන්සේ අපගේ මේ සභාවේ සෑම දරුවෙක්ටම දැරියෙක්ටම ගේන්න කියලා මම යාචනා කරනවා. ඒ බලවත් වූ ජීවමානෝ යේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ තුල ස්වාමිනී ඔව් සහ ආමෙන් පමණයි. මක්නිසාද ඔබ වහන්සේ අපට ජීවනය දෙන්නා වූ ඒ වගේම විජයග්‍රාහීව ජීවත් වෙන්න ඔබ වහන්සේගේ බලයත් ඔබ වහන්සේගේ ප්‍රසාදය දෙන්නා වූ දෙවියන් වහන්සේ නිසා අපි ඒ දේ ඔව් සහ ආමෙන් ලෙස බාර ගන්නවා. බලවත් වූ ජීවමානෝ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. අද සේවය අවසానයි. ආමෙන්. සේවය අවසానයි. අද අපි ඔන්ලයින් වලට අපි ඔබට ආශිර්වාදම සැදේ